ඔයාගේ ට්‍රී වීල් එකේ බ්‍රේක් ඔයිල් පොඩ අඩු වෙනවා නම් ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ මෙන්න මේ පොම්පෙන් බ්‍රේක් ඔයිල් ලීක් වෙන එක. ඉතින් මේක ඔයාට අද ගෙදරදීම හදාගන්න විදිහක් තමයි මම කියලා දෙන්නේ. ඉතින් මේ පොම්පෙට බය වෙන්න එපා. ඉතින් ඔයාලට මෙන්න මේ පොම්පේ රිපෙයාර් කිට් එක බොහොම පුංචි මුදලක් වෙන රුපියල් 200ක් විතර වෙනවා. 150ක් තියෙනවා. ඉතින් මේ වගේ රිපෙයාර් කිට් එකක් දාලා ඔයාලට සම්පූර්ණ මේ පොම්පේ හදාගන්න පුළුවන් තනියම. මේකට ලොකු ටූල් ඕනේ. ඉතින් මම මේක ගලවලා ගෙනාවට මේක ගලවන්න ඕනේ නැහැ. ඔයාලා කරද්දි වාහනේ තියෙද්දිම ලස්සන මේක කරන්න. ඉතින් පළවෙනියටම කියන්න ඕනේ මේ පොම්පේ ගොඩක් පරණ පොම්පයක්. ඔයාලට පේනවා. ඉතින් මලකඩ කාලා ඉතින් මම ඒ වගේ එකක් ගත්තේ ඔයාලට කියලා දෙන්න ලේසියි. ඔයාලගේ වාහනේ පොම්පේ දැන් ඔයිල් ලීක් වෙලා තියෙනවා නම් ඔයාලට ඒ රෝදේ අඳුර ගන්න පුළුවන්. රෝදේ ගලවපු ගමන් ඩ්‍රම් එක ගලවපු ගමන් කළු වෙලා ඔයිල් වැක්කිරලා තියෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් අඳුර ගන්න. ඉතින් මේකේ මේ පැත්තෙන් ඔයිල් ආවත් මේ පැත්තෙන් ඔයිල් ආවත් අපි සම්පූර්ණ මේකේ වොෂර් කිට් එකම දාන එක තමයි සාමාන්‍ය කරන්නේ. මොකද මේකේ මිලත් අඩුයි ඒකින්ද ප්‍රශ්නයක් කරගන්නම සම්පූර්ණ කිට් එකම දාමු. ඉතින් පළවෙනියටම අපි බලන්න ඕනේ ඇඟිල්ලක් දාලා මේක ඇතුළට. මේක ඇතුළට මෙහෙම ඇඟිල්ලක් දාලා හොඳට බලන්න මේක වටේට මොනවා හරි කඩතොළු එහෙම නැත්නම් ඇඟිල්ලට දැනෙනවද කියලා. ඉතින් මොනවා හරි නිකන් පොඩි කට්ටයක් වගේ දැනෙනවා නම් අන්න එහෙම දෙයක් වුණොත් ඔයාලට පුළුවන් මේ වගේ වැලි කොලයක් එහෙමත් නැත්නම් 400 මේ 400 ඉතින් මේ වගේ වැලි කොල කෑල්ලක් අරගෙන මේක හොඳට මදින්න පුළුවන්. ඉතින් මේක මදිද්දි ඔයාලා වතුර දාලා හොඳට මදින්න. එතකොට මේක හොඳට කැපිලා ස්මූත් ගන්නට එනවා. ඉතින් ස්මූත් වුණාට පස්සේ මේකට පුළුවන් අපිට මේ වොෂර් කිට් එක දාන්න. ඉතින් මම වොෂර් කිට් එක දාන විදිය පෙන්නන්න. ඉතින් මේක පළවෙනියටම කරගන්න ඕනේ. ඔයාලා හොඳට මේක ස්මූත් කරගන්න ඕනේ. ඉතින් මේකේ මොනවා හරි කඩතොළු තිබුණොත් එහෙම නැත්නම් කට්ටයක් හැදිලා තිබුණොත් තමයි ඔයාලගේ බ්‍රේක් ඔයිල් එළියට එන්න පටන් ගන්න. ඉතින් සමහරු මේකට එකපාරටම ගලව වොෂර් දෙක විසි කරා අලුත් ඒවා දාන. ඉතින් මේ වගේ කඩතොළුවක් තිබුණොත් එහෙමත් නැත්නම් පොඩි කට්ටයක් වැරලා තිබුණොත් එතනින් ආයෙ ලීක් වෙනවා. ඉතින් ඒ වැඩේ අසාර්ථක වෙනවා. මේ දේ කරේ නැත්නම්. ඉතින් මේ වගේ දේවල් කරන්න ඕනේ. සාමාන්‍ය මොනවා හරි මේකේ ඇතුලේ ඒ කියන්නේ මේ බ්‍රේක් ඔයිල් එක සමහර වෙලාවට පුංචි වතුර තිබුණොත් එහෙම වතුර කලවම් වෙනවා. බ්‍රේක් ඔයිල් එක හොඳට දිය වෙන එකක් තමයි වතුර. ඉතින් චුට්ටක් හරි දිය වෙලා තිබුණොත් අනිවාර්යයෙන්ම මේවා මලකට කන්න පුළුවන්. ඉතින් මේ කවරේ ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ බ්‍රේක් වොෂර් එක. ඉතින් මේ තියෙන බ්‍රේක් වොෂර් මේ බ්‍රේක් වොෂර් එක වගේම මේක බ්‍රේක් බූට් එකක්. මේක ඇත්තටම එන්නේ බ්‍රේක් එක ආරක්ෂා කරගන්න. කියන්නේ මේක ඇතුළට වතුර වලට දූවිලි වලට මොනවටවත් යන්න දෙන්නේ නැතුව මේ පිස්ටන් එක ආරක්ෂා කරගන්න හින්දා තමයි මේක තියෙන්නේ. ඉතින් මේකෙන් කරන්නේ මේක ඇතුළ ආරක්ෂා කරන එක. ඉතින් මෙන්න මේ වොෂර් වලින් තමයි මේ බ්‍රේක් ඔයිල් එළියට එන එක නතර කරගන්න. එහෙම නැත්නම් බ්‍රේක් වදින්න අවශ්‍ය කරන වොෂර් එක මෙන්න මේක. බලමු කොහොමද දාගන්නේ කියලා. මේ තියෙන්නේ බ්‍රේක් එකේ පිස්ටන් එක. ඉතින් මේ බ්‍රේක් එකේ පිස්ටන්. ඉතින් මේ පිස්ටන් එකට මේකක් සාමාන්‍යයෙන් දාගන්න ටිකක් අමාරුයි. මොකද මේක හොඳට ඇදලා තමයි මෙතනින් ඇතුළට දාගන්න ඕනේ. ඉතින් මම ලේස් ක්‍රමයක් කියලා දෙන්න. ඉතින් අපි පළවෙනියටම කරන්න ඕනේ මේකේ පොඩ්ඩක් ග්‍රීස් ටිකක් ගන්න ඕනේ. බොහොම පුංචි ප්‍රමාණයක්. ඉතින් ඔන්න ওই වෙලාවේ තමයි ඔයාලට කියන්න ඕනේ ගොඩක් අයගේ මේ බ්‍රේක් පිස්ටන් ඒක එහෙමත් නැත්නම් මේ බ්‍රේක් වොෂර් යන්න ප්‍රධාන හේතුවක් තමයි මේක දාන වෙලාවේ යාලා අතර අහුවෙන ග්‍රීස් එකක් දානවා. ඇත්තටම මේ බ්‍රේක් වලට දාන ග්‍රීස් එක ගොඩක් වෙනස්. ගොඩක්ම වෙනස්. ඉතින් සාමාන්‍ය ග්‍රීස් එකක් ගාවන්නේවත් නැහැ. ඇයි මේ සාමාන්‍ය ග්‍රීස් එකක් ගාවන්නේ නැත්තේ? ඉතින් මේ තියෙන සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන ග්‍රීස් එකක්. මේක ඇවිල්ලා හබ් ග්‍රීස් එකක්. හැබැයි මේ හබ් ග්‍රීස්වත් අර කහ පාට ග්‍රීස්වත් මේක ගාවන්නවත් හොඳ නැහැ. මේකට තියෙනවා වෙනම ග්‍රීස් එකක්. මේකට කියන්නේ රබර් ග්‍රීස් කියලා. ඉතින් මේ රබර් ග්‍රීස් එක පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යෙන්. රබර් ග්‍රීස් එක පාවිච්චි කරේ නැත්නම් මොකද වෙන්නේ? ඉතින් රබර් ග්‍රීස් එක නැතුව මේ හබ් ග්‍රීස් එකක් එහෙම නැත්නම් ඔය ඔයාලා පාවිච්චි කරන නෝමල් ග්‍රීස් එකක් දාලා මේ වැඩේ කරොත් මෙන්න මේ රබර් එක බ්‍රේක් ඔයිල් කියන්නේ ටිකක් මේ ඔයාලා අල්ලපුවම දැනලා ඇති මේක ඇසිඩ් ගතියක් වගේ අමුතු සරක් තියෙන ඔයිල් එකක්. මේ ඔයිල් එකත් එක්ක තියෙන්න ඒ කියන්නේ මේ ඔයිල් එකට ඔරොත්තු දෙන්න හදලා තියෙන මැටීරියල් එක. එහෙමත් නැත්නම් ඒක හදලා තියෙන රබර් එක ගොඩක් වෙනස්. ඉතින් මේ රබර් එක මේ ග්‍රීස් එක්ක ගෑවුනාට පස්සේ මේ රබර් එක උණු වෙන්න පටන් ගන්නවා. මේක මේ උණු වෙනවා කියන්නේ දිය වෙලා වැක්කිරනවා එහෙම නෙමෙයි. මේ රබර් එක කර වෙනවා. කර වෙලා වගේ නිකන් මේකේ තියෙන අර රබර් ගතිය නැති කරනවා. සාමාන්‍ය ග්‍රීස් එකක් ගෑවිලා ටික කාලයක් ගියාට පස්සේ මේක ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ රබර් ග්‍රීස් ගෑවහම
ඒ රබර් ග්‍රීස් එකයි මේකේ තියෙන රබර් එකයි කවදාවත් මික්ස් වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැති වෙන්න තමයි මේ වගේ වොෂර් වලට එහෙමත් නැත්නම් බ්‍රේක් වොෂර් වලට සාමාන්‍ය ග්‍රීස් එකක් ගාවන්නේවත් නැතුව මේ රබර් ග්‍රීස් කියන එක විතරක් දාන්න. ඉතින් මේ රබර් ග්‍රීස් එකක් මේ වගේ එකක් සාමාන්‍ය රුපියල් 200ක් වගේ වෙන්නේ. ඒකින්ද ඔයාලා මේකක් අරන් තියාගන්න. මේ වගේ බ්‍රේක් පද්ධතියක් මොනවා හරි කරනවා නම් අනිවාර්යෙන් රබර් ග්‍රීස් එකක් ළඟ තියාගන්න ඕනේ. ඉතින් අපි බලමු මේක කොහොමද දාන්නේ කියලා. ඉතින් පිස්ටන් එකේ රබර් ග්‍රීස් ටිකක් ගාගෙන තියෙන්නේ හොඳට වටේට ගා ගන්න ඕනේ. මෙන්න මේක ඇතුල් පැත්තේ පොඩියට හරි මේ රබර් ග්‍රීස් ටිකක් ගා ගන්න ඕනේ. මොකද මේ වොෂර් එක නියමටම ගානට ෂීට් වෙනවා. ඒ කියන්නේ හොන්දටම සීල් වෙලා යනවා. මේ වගේ ග්‍රීස් ටිකක් ඇතුලේ ගෑවිලා තිබුණොත් ඉතින් මේක ඇතුල් පැත්තටත් පොඩි ග්‍රීස් ටිකක් ගා ගන්න ඕනේ. ඉතින් ඒකල බලමු කොහොමද දාන්නේ කියලා. ඉතින් මේ වගේ පුංචි වයර් එකක් ගත්තා. මෙන්න මෙහෙම දැම්මා. මෙන්න මේ වගේ අරගෙන මේ වයර් එක දෙපැත්තට ඇදපු ගමන් මේක ගානට ඇතුළට වැටෙනවා. ඉතින් මෙහෙම අදින්න විතරයි තියෙන්නේ. පේනව නේද මේක ගානට වැටෙනවා. ඕන්න. ඉතින් මෙහෙම දාපුවහම මේ වොෂර් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මේක නියම ගානට වැටෙනවා. වැටලා ඉච්චි රෝමක් වගේ කරකවන්න මේක ඇතුලේ හරියටම ෂීට් වෙලා හිටින්නේ. එතකොට මේ පැත්තෙන් එන බ්‍රේක් ඔයිල් මේ පැත්තට ලීක් වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු. වැඩේ ඔක්කොම හරි. ඉතින් පිස්ටන් එක දාගන්න කලින් අපි පිස්ටන් එකට මේ බෝට් එක සෙට් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ටිකක් අමාරුයි. ඉතින් හරි ලේසිම ක්‍රමය තමයි බෝට් එක මෙන්න මේ වගේ දිගාරිනවා ඉස්සරහ පැත්තට. බෝට් එක දිගෑරලා මෙන්න මේ කෑල්ලට මෙහෙම වලට අතින්ම දාගන්න පුළුවන් බෝට් එක මෙන්න මේ වගේ හිටින විදියට. ඉතින් මෙහෙම දාගත්තාම හරි ලේසි. ඉතින් මේක මේ ලේසි ක්‍රමයක්. මිසක්ක මේකම කරන්න ඕනි කියලා නීතියක් එහෙම මුකුත් නැහැ. මේක මේ එක එක්කෙනා හොයාගන්න සරල ක්‍රම. මේක මගේ ක්‍රමයක්වත්. මේක ගොඩක් අය මේ වගේ බූට් එක අනිත් පැත්ත හරවලා දාගන්නවා. දාගෙන ඊට පස්සේ තමයි මෙන්න මේ සිලින්ඩර් එක ඇතුළට මේ පිස්ටන් දාන්නේ. ඉතින් මේක දාන්න කලින් පුංචි ග්‍රීස් පාරක් ගන්නවා. මෙන්න මේ රබර් එක වටේටත් පුංචි ග්‍රීස් පාරක් මේ රබර් ග්‍රීස් එකෙන් බොහොම පුංචි ප්‍රමාණයක් දශම ගානයි ගන්න. මේක නිකන් මේක එන ගොඩක් ගා ගන්න හැම උවමනාවක් නැහැ. මේක වටේටත් ගා ගන්නවා. ඒකලා මෙන්න මේ වගේ තියලා මේක පොඩ්ඩක් කරකන ගමන් තමයි ඇතුළට දාන්න ඕනේ. කරකන ගමන් ඇතුළට දාන්න කියන්නේ මේක කෙලින් දැම්මොත් මේ රබර් එක ඇඹරිලා එහෙමත් නැත්නම් රබර් එක අනිත් පැත්තට නැමිලා කැඩෙන්න පුළුවන් හින්දා තමයි මේ වගේ කරකලා දාන්න කියන්නේ. ඉතින් ඒ හේතුව හින්දා. ඉතින් මේ වගේ ඇතුළට කරලා මෙන්න මෙහෙම ආවට පස්සේ මේ රබර් එක උඩින් මෙහෙම නමපු ගමන් ගානට මේක වටේට වැටෙනවා. ඉතින් මේක තමයි බොහොම සරල සිස්ටම් එක. ඉතින් තනියම කරගන්න හරි ලේසි. කිසිම ටූල් එකක් ඕනේ නැහැ මේවට. ඉතින් අනිත් පැත්ත ඉතින් මේක ඇතුළට පුංචි ස්ප්‍රින් එකක් එන්න ඕනේ. ඉතින් මේ ස්ප්‍රින් එක එන්නේ මේ පිස්ටන් එක ඇතුළේ ගිහලා හිර වෙන්නේ නැතුව එළියට ඇවිල්ලා තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේකේ හුලං අරින්න ටිකක් අමාරු වෙනවා. ඉතින් මේක විතරක් දාලා වැඩද කියලා අහුවොත් මේක නැතුව දාලා වැඩ කරන්න පුළුවන්ද කියලා. ඇතුළට මේක නැතුව දාලා වැඩ කරන්න පුළුවන්. හැබැයි එතකොට හරියටම මේක ඇතුලේ තියෙන හුලං අරින්න බෑ. අන්න ඒක හින්දා තමයි මේ ස්ප්‍රින් එක එන්නේ. ඉතින් ස්ප්‍රින් එක තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් මේ පැත්තත් මේ වගේම දාගන්න. මෙන්න මෙහෙම කරකලා දැම්මා. අර ලස්සන බූට් එක ටක් ගාලා දාගන්න. දැන් වැඩේ ඉවරයි. ඉතින් මේක තමයි බොහොම සරල විදියට ඔයාලට ගෙදරදීම මේක ලොකු දෙයක් කියලා හිතන්න එපා. මේක බොහොම සරල විදියට දාගන්න පුළුවන්. ඔයාලට බ්‍රේක් වොෂර් ටික දාගන්න විදිය හොන්න කිව්වා. ඉතින් ඔයාලට ඕන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න.